අද වන විට රටේ ජනතාව පහසුවෙන් ජීවත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගත්ත තීන්දුව තීරණ හින්දා කියලා දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ දේශනා කළා. උන්වහන්සේ එහෙම දේශනා කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත් වූ පින්කමකදී. රනිල් වික්‍රමසිංහ මහතා 76 වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් කොළඹ මල්පාරේ උපන්දින සාදයකුත් පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ වගේම පොදු ජන පෙරමුණේ සමාජිකයෝ පවා කේක් කෑල්ලක් කන්න එදා ඇවිල්ලා තිබුණා. වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් සේදවත්ත විහෙරගොඩ පුරාණ විහාරයේ ආගමික වතාවත් පැවැත්වුණා. මේ කටයුතු පැවැත්වුණේ ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී වික්‍රමසිංහ මහතා සංඝයා වහන්සේලා උදෙසා දානමය පින්කමක් පැවැත්තුවා. ඒ වෙලාවේ දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ දේශනා කළා රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් කිසිම තීන්දුවක් රටට අගතිගාමී විදියට අරන් නැහැ කියලා. මේ හින්දා රනිල් වික්‍රමසිංහ මහතාට රටේ මහා සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමි වෙනවා කියලත් උන්වහන්සේ දේශනා කළා. දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ මෙහෙම දේශනා කළේ රනිල් වික්‍රමසිංහ මහතා ගැන රට පුරා විරෝධයක් විශේෂයෙන්ම බටලන්ද වධකාගාරයත් එක්ක ඇතිවෙමින් පවතින කාලයක. අන්න ඒකත් විශේෂත්වයක්. ඒ වගේම මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතත් ඒ වගේම සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා වගේ දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගී වී සිටීමත් කොයි කාගෙත් අවධානය දිනා ගන්න හේතුවක් වුණා.